විඤ්ඤාචරණේ ගුණයක් මට සිහි වෙනවා විඤ්ඤාචරණේ ගුණයක් හිතේ රැඳෙනවා විඤ්ඤාචරණේ ගුණයක් මෙනෙහි කරනවා මිරිස වැටිය මහා සෑය මම නම දිනවා සුගතෝ නම් බුදු ගුණයක් එදා ඉඳලා මේ රජරට දේශයේ තිබුණා. ඒ ගල්පස් මිශ්‍ර වුණු නිසා මිස්සක කියලා ඒ ගල් වලට කියනවා. මොනවාද? ඒකනේ මිස්සක පවුව කියන්නේ. නේද? ඒ මිස්සක ගල් ආශාන තමයි මේක. එදා ගල් මුදු කරලා කැටයම් ගෙටීමේ තාක්ෂණය තිබ්බා. එතකොට ඒ තාක්ෂණාරූඪව කරන ලද නිර්මාණ අදටත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් මෙන්න මේ වගේ දැල්වල. එදා මේවා ඔක්කොම අත්පාරවල් මිටි පාරවල්. මේවා මැෂින් කට් නෙවෙයි. එතකොට අර තනින් තන හදලා තියෙන සෑවට වන්දනාව කරනකොට විශේෂයෙන්ම පොඩ්ඩක් සලපතුල මළුව බලාගෙන යන්න සිරිපතුල් වන්දනාව එදා තිබිලා තියෙනවා. වැරදිලා සිරිපතුල් ගල් සලපතුල මළුවට සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා කරුණා කරනකොට සෑවට වන්දනා කරනකොට ටිකක් පරිස්සමෙන් රුවන්වැලි මහා සෑයෙත් තියෙනවා, අභයගිරියෙත් තියෙනවා, ජේතවනාරාමයෙත් තියෙනවා. සලපතල මළුවට සිරිපතුළු ගල් අල්ලලා තියෙනවා. ඉතින් අපේ රත්නපුරේ සමාජිකාවෝ රුවන්වැලි සෑයට යන්න කලින් එයාලගේ සූදානම, එතකොට එයාලගේ කිරියාහාර හදලා බෙදන ආකාරය අපි මුලින්ම බලමු. දෙවැනි දවසේ වශයෙන් තමයි අපි සිල් සමාදන් වීම වැඩසටහන රුවන්වැලි සෑය පටන් ගත්තේ. අපි ඒ දර්ශන දැන් බලමු. අරහං සම්මා සම්බුද්ධ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සාදේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. Sadhu sadhu Itipiso bhagava arahang samma sambuddho
විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාචරණ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති Meter tiap, puja tiap putar ni tiap. නිරතුරු ලැබේවා යනින ගමනේදි කරන වැඩකදී මහා සෑයම මට පීඨ වේවා පෙළ දොස් සියලු උවදුරු සෑය බලයෙන් මගේ පහව ඒවා මහා සෑය තරම් සිංහලයාට ශක්තියක් තිබුණාද අද මොකද වෙලා තියෙන්නේ අපිට පරාදීන જાතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක හරි කනගාටුදායක දෙයක්. ඉතින් අපේවා තමයි ඔක්කොම බටහිර જાතිය පොරකම් කරගෙන ගිහිල්ලා අපිට ආපහු ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් එක් භාෂාවෙන් නැත්නම් ජපන් භාෂාවෙන් එක නම් දාලා ගෙනත් අපේ ජපානයෙන් ආපු පයිස් සංකල්ප ලංකාවේ ඉඳලා තිබුණා. ලංකාවෙන් හොරකම් කරගෙන ගිහිල්ලා තමයි සවිධිබත් බව සුපිලිවල සම්මිතිය සමමිතිය සුපිරිසාරය කියන දේවල් ස්ටැන්ඩිනේෂන් එක ඒ ඔක්කොම තිබිලා තියෙනවා ලංකාවේ. ඒකට මෙයාලා හොරකම් කරගෙන ගිහිල්ලා තමයි ලස්සන කෙටි කෙටි නම් ටිකක් සේරි සේතෝන් සේසෝ සේකෙක්සු සික්සුකේ ඒ තමයි 5S කියලා කියන්නේ. ඒතකොට මේ 5S සංකල්පෙම ලංකාවට දායාද කරලා තියෙන්නේ ලංකාවෙන්ම අරන් ගිහිල්ලා හොරකම් කරලා ඉවරලා. ඒකට කෞතුකාගාරයේ බලන්න යනකොට කෞතුකාගාරයේ හොඳ පිළිවෙත තියෙනවා. 5S සංකල්පය ඇවිල්ලා තියෙන්නේ එදා ගොවි ජනතාවගේ කුස්සියේ ඉඳන්. කුස්සියේ ඉඳන්. ඒව කොම කියලා දෙන්න දැන් වෙලාවක් නැහැ. අපි සෑයට වන්දනා කරලා ඉතුරු සෑයවල් ටික බලන්නයි බුද්ධ භූමි ටික වන්දනා
දුන්නේ අරයක් ඇති දෙටය අත දුන්නේ නැති බැරි මිනිහාටය වත දුටුවත් නෙත සිතට සනීපය බුදුහාමුදුරුවෝ රන්වන් පාටය සිහිනුවණින් මුළු ලොව එලි කරවා විහිදුවමින් රැස් ලොව එලි කරවා පුබුදුවමින් සිත් ලොව එලි කරවා බුදුන් වඩින විට ලක්සනේ දරුවා රාම චෛත්‍යයට අපි නම දිනවා ලෝක විදු බුදු ගුණයක් මට සිහි වෙනවා ලංකාරාම චෛත්‍යයට අපි නම දිනවා සුගතෝ නම් බුදු ගුණයක් මට සිහි වෙනවා සුගතෝ නම් බුදු ගුණයක් හිතේ රැඳෙනවා සුගතෝ නම් බුදු ගුණයක් මෙනෙහි කරනවා හරිද? තුන්වෙනි පේසාවලල්ලේ මගේ හිත සමය අය වචනේ දෙකේ සංවරය තමයි සීලය කියන්නේ. ඒකට ශ්‍රද්ධාවක් මූලික වෙන්න ඕනේ. ශ්‍රද්ධාව මූලික වුණොත් තමයි සිත, කය, වචනය සංවර වෙන්නේ. ශ්‍රද්ධාව මූලික වුණේ නැත්නම් බෑ. ඒ කොටස සීල. ඊට පස්සේ ගර්භය තියෙනවා. ගර්භයෙන් කියන්නේ භාවනාව. එහෙම නැත්නම් සමාධිගත භාවය. ඊට පස්සේ බෝකොළ හතර තියෙනවා. පේනවද බෝකොළ හතර? දැන් මේ පැත්තට නම් එකයි පේන්නේ. හතර පැත්තෙන් හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඊට පස්සේ හතරස් කොටුව තියෙනවා. චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ දේවතා කොටුව විශාල රවුමක් ලෙසින් තියෙනවා. අවබෝධයට බැසගත් භාවය. ඊට පස්සේ තියෙනවා කොත් කැරැල්ල. කොත් කැරැල්ල තියෙනවා. කොත් කැරැල්ලේ මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට පස්සේ කොත තියෙනවා. කොතෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. නිවන. නෑ